හිම පතනේ අධිකයි. ඉතින් මටත් පොඩි කරදරයක් වුණා. ඉතින් වාහන ස්ටාර්ට් වෙන්නේ නැතුව ගියා. ඊට පස්සේ ඉතින් කතා කරලා වාහනේ ගෙන්නගත්ත වාහනේ ගෙනියන එක. ඉතින් දැන් ඇවිල්ලා බලනවා මේ හදනවා. බලමු මොකද වෙන්නේ කියලා. එහෙම පිළිව හරි අරගෙන යනවා ඉතින්. ඒකට අම්මි මේවන්නේ. හිම නම් අධිකයි. වාහනේ බලමු මොකද කරන්නේ කියලා. රයි යන්නේ වගේ වාහනේ. කරදරයක් තමයි හිම කට්ට බලන්න ඔහාලා තියෙන්නේ. මෙයා වාහනේ ගෙනියන්න යන්නේ. ಬ್ರೇಕಿಂಗ್ ದು ಕೊಕೊಮದ ಅನಿಮಸ್ತಾ. හා. ආයෙ ගානේ හිම අයින් කරන්න ඕනේ. බලමු එහෙම නන්නේ. ඉතින් ගොල්ලෝ කියන්නේ වාහනේ මම අර ඇරියේ අතුරක් දාලා ගැට් එකක් දාලා. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ නිගමනයකට ආවේ වාහනේ හොරෙන් උස්සන්න ඇවිල්ලා ඒක නිසා කම්පියුටර් එක දෙන්නේ නැහැ කියන එක. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා නේ. ඊට වාහනේ දාලා දෙන්න යන්නේ ඉතින්. දාලා පටවගෙන නේ ඇදගෙන යන්නේ. ඉතින් ඔක තමයි තත්ත්වය ඉන්නේ. නොකරන්න දෙවි. පොඩි අකරදක් දෙන්න උනේ. නවත්තලා තිබ්බ වාහනේ ස්ටාර්ට් වෙන්න දෙවියා. කියන්නේ අරක තමයි කම්පියුටර් එක කියන්නේ මේක මේ වෙලාවේ කවුරු හරි මේක IT කරුනේ වෙන කෙනෙක් ගන්න උත්සාහ කරන කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. මම බලමු මොකද කියලානේ. ඒ නිසා වාහනේ ස්ටාර්ට් එක දෙන්නේ ඉතින් හිම අධිකයි. මොනවත් කරන්න දෙයක් නැහැ. බලමු මේ යඩාදී වාහනේ දැන් උස්සන්න යන්නේ. Está මේගොල්ලෝ ඉතින් ඇත්තම කියන ඉතින් අය අවුවල ඇස්සර හැදවල මොනවත් නැහැ ඉතින් හිමද වැඩ තමයි ඇත්තටම කියනවා නම් පාන්දරත් කිලෝ 4ට හිම හදනවා මේගොල්ලෝ. ඒකට හේතුව මේ විදිහට වෙලියේ ඉඳලා ඉතින් ඇත්තටම ඉතින් ජපාන් ජාතිකයන් කියන්නේ වැඩ කරන්න ඉතින් ටිකක් ඉතින් අනිසර මිනිස්සු තමයි ඉතින්. ඉතින් කෝල් එක දුන්නා පාට් එක දාලා වාහනේ ගන්නවා. ඉතින් දැන් අරගෙන යන්නේ බලමු ගිහලා ඉතින් ඩයසු කම්පැනි තමයි දාන්නේ වාහනේ. ඩයසු වාහනේ යන්නේ මේක. කම්පැනිත් එක්ක කතා කරවුවා. ඉතින් කම්පැනි දැන් ගෙනියන කම්පැනියට වාහනේ. ඔක තමයි ඉතින් කතාව. හිම අධිකයි. වෙලාවට හිම ටිකක් සුද්ධ කරලා වාහනේ ගහලා තිබ්බ හොඳ වෙලාවට. මෙහර හිම ටික තිබ්බනම් තමයි මේ අර අනිත් වාහන වගේ මේ වාහන වගේ හිම අස්සේ තිබ්බනම් තමයි වැඩේ බලන්න තිබ්බේ. හලෝ පොලිසියලෝ තොන්දා
වැටෙනවා ඉතින්. ආන්නක හිම ගැතිය වාහනේ උඩ තියෙන. හදනවා නේද? lagi kamera wallan dadda ಊಳೋಣ ಅದಮ್ಮ ಮೀಟರ್ ಆಟೋ ಒಂದು ಓ वाहने मिस गमन क्या गहना पता है पटंग